මේ ළඟදී මේ පසුගිය දවසක මගෙන් ප්‍රතිකාර ගන්න කියලා කාන්තාවක් ආවා. එතුමිය බොහොම දුකින් අඬාගෙන වගේ ආවා. අයියෝ ડોක්ටර් බලන්නකො මට උන වැඩේ. මේ බලන්නකො මගේ කනට වෙලා තියෙන දේ. කියාගෙන යයි බලනකොට කන හොඳටම ඉදිමිලා, කන රතු වෙලා, කන ඉදිමිලා, කනේ පෙනුම වෙනස් වෙලා. ඉතින් මොකද කියලා අහනකොට එතුමිය කිව්වේ එතුමියගේ කනේ මේ සාමාන්‍යයෙන් අපි කන විදිනවට වඩා උඩින් අමතර අලංකාරයක් ඇති කරගන්න ඕනේ. හිතලා යාගේ යාළුවොත් එහෙම කරා කියලා මේ කනේ උඩ හරියෙන් එයා කන විදින්න අරගෙන කන විදලා දවස් 2යි 3යි ගිහිල්ලා තියුනේ මේ මුළු කනම ඉදිමිලා. කන රතු වෙලා උණ අරගෙන වේදනාවක් ඇවිල්ලා මේක තමයි යාට ඇති වෙලා තියුණු තත්ත්වය. මේක ගැන කතා කරන්න තමයි අපි හිතුවේ අද දවසේ මේ වීඩියෝ එක කරොත් හොඳයි කියලා. මොකද මේක ඔබ නොහිතන තත්ත්වයක්. ඔබ සමහර වෙලාවට මේ කියන අහලත් නැතුව ඇති මොකද්ද මේ අමතර තත්ත්වය, මොකද්ද මේ විශේෂිත තත්ත්වය කියලා. ඔබ දන්නවා අපේ ගත්තාම අපේ ශරීරයේ විවිධ කොටස් තියෙනවා. සමහර ඒවා මාංශලමය කොටස්, සමහර දේවල් තියෙනවා අස්ථිමය කොටස්. දැන් අපි මේ අත්වල තියෙන තද ගතියට දැනෙන අස්ථිමය කොටස්. ඊට අමතරව තවත් වර්ගයක් තියෙනවා කාටිලේජ් කියලා. ඒ කාටිලේජ් තමයි උදාහරණයක් විදිහට අපේ මේ නාසයේ ඉදිරි කෙළවර හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. ඒ වගේම මේ අපේ කම්පෙති දෙක හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. මේ මාංශලමය කොටස් වලටත් අස්ථිමය කොටස් වලටත් වඩා කාටිලේජ්මය කොටස් වල තියෙන වෙනස තමයි මේ කාටිලේජ් වලට කාටිලේජ් ඇතුලේ කෙලින් රුධිර සැපයීමක් නැහැ. රුධිර නාල ගමන් කරන්නේ නැහැ. දැන් අපි මාංශමය කොටස් ගත්තොත් මේ මාස් පිඩු ඇස්සේ ලේ නාල ගමන් කරනවා. අස්ථි අතරින් ලේ නාල ගමන් කරනවා. ඒවට හොඳ රුධිර සැපයීමක් තියෙනවා. අදිසියවත් විස බීජයක් ගියොත් ඒවට තුවාලයක් වෙලා විස බීජයක් ඇතුළු වුණත් රුධිර වහනයක් මේ රුධිර සැපීමක් හොඳ රුධිර සැපීමක් තියෙන නිසා ඒ හරහා ප්‍රතිශක්තිය ප්‍රතිදේහ වගේ දේවල් ගිහිල්ලා ඒ ඉන්ෆෙක්ෂන් එක ගොඩ දාගන්න. එහෙම නැත්නම් ඒකෙන් සුවපත් වෙන පැත්තට ප්‍රතික්‍රියා කරන්න දේහයට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ කාටිලේජ් වල කොටස් වලට නිවැරදි හොඳ රුධිර සැපීමක් නැති නිසා ඒවා ඇත්තටම රුධිර සැපීම තියෙන විසරණය කියලා අපි කියන්නේ. වටේ තියෙන රුධිර නාල වලින් කාන්දු වෙලා තමයි ඒවට රුධිර සැපීමක් තියෙන. ඒකට හරිම දුර්වල රුධිර සැපීමක් තියෙන කාටිලේජ් වල. ඒක නිසා ඒ වගේ කාටිලේජ් එකට යම් හානියක් වුණොත්, තුවාලයක් වුණොත් ඒකේ ඇතුල් වෙන විස බීජ විනාශ කරගන්න ශරීරයේ ප්‍රතිශක්තියට හැකියාව මදකමක් තියෙන, බැරිකමක් තියෙනවා, දුර්වලකමක් තියෙනවා. අන්න ඒක නිසා තමයි වෙලා තියෙන්නේ. මේ කාන්තාව මේ අපි සාමාන්‍ය ඔබ දන්නවා විදින්නේ කනේ මේ පහළ කෙළවර කම්පෙත්ත. ඒ හරිය මාංශලමය ගතියක් තියෙන අල්ලලා බැලුවොත් ඔබට තේරෙනවා කම්පෙත්තේ ධාරය දිගේ ඉහළට යනකොට උඩ හරිය තියෙන්නේ කාටිලේජ් කොටස. අවාසනාවකට වගේ මේ කියන කාන්තාවගේ උඩින් විදින කරාබුව විදලා තියුනේ යාගේ කාටිලේජ් කොටසක. එතකොට මේ කාටිලේජ් කොටසට තුවාලේ වෙනකොට ඔබ දන්නවා මේ සාමාන්‍යයෙන් මේව සැලුන් වලත් කරනවා, කිසිම පිරිසිදුකමක් නැති තැන් වලත් කන් විදිනවා. ඒ මිනිස්සු දන්නේ හරියට නිවැරදිව ස්ටෙරිලිටි මේන්ටේන් කරගෙන කොහොමද ඒව කරන්න කියලා. ඒක නිසා අවාසනාවකට වගේ යාගේ මේ කම්පෙත්ත විදිනකොට මේ කන විදිනකොට කනේ කාටිලේජය විදලා තියෙන වගේම ඒක පිරිසිදු තත්ත්වයේ වෙලත් නැහැ. ඒක නිසා යාගේ කාටිලේජයට හානියක් වෙලා තියෙනවා. මේ හානිය වෙලා ඒකට විස බීජ ඇතුල් වෙච්ච නිසා තමයි මේක ඉදිමිලා ගෙඩියක් වගේ වෙලා පස්සේ සැරව ගෙඩියක් වගේ තරමට ඇවිත් තමයි ඒක මා ළඟට එනකොට තිබුණේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම මේ මුඛය හරහා දෙන ප්‍රතිකාර සාමාන්‍යයෙන් මදිකමක් තියෙන, ඒවට ක්‍රියාත්මක වෙන්න බැරිකමක් තියෙන. ඒ නිසා මේවට අපි කියනවා IV ඇන්ටිබයොටික්ස් දෙන්න ඕන කියලා. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් වලින් තමයි ඒ වගේ අවස්ථාවකදී ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කරලා වාට්ටුක නවත්තගෙන බෙහෙත් කරන්න ඕන. ඉතින් මතක තියාගන්න මේකෙන් මම ඔබට කියා දෙන්න හැදුවේ කොයි අවස්ථාවකදීවත් ඔබ අලංකාරය වැඩි කරගන්න කියලා, ලස්සන වෙන්න, රූපත් බව වැඩි කරගන්න කියලා ඔබේ මේ කම්පෙත්තේ තියෙන මේ කාටිලේජ් මේ කොටස විදින්න දෙන්න එපා කාටවත්. එහෙම විද්දොත් ඔබටත් අර කාන්තාවට ඇති වුණු තත්ත්වය වගේ වෙනවා. දැන් ඔබට මේ කන අතගාලා බැලුවොත් දැනගන්න පුළුවන් ඔබේ කම්පෙත්ත මේ කම්පෙත්ත කියන මෙන්න මේ පහළ කෙළවරේ වෙන කොටසේ තියෙන වෙනසත් උඩ කාටිලේජ් මේ කොටසේ තියෙන වෙනසත් ඔබට අඳුර ගන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න ඔබ කන විදිනවා නම් කොයි වෙලාවක හරි මේ පැත්තේ විදිනවා නම් මේක මාංශල මේ කොටස විද්දට ලොකු ගැටලුවක් එන්නේ නැහැ. හැබැයි මේ කොයි වෙලාවකවත් මේ කාටිලේජ් මේ කොටස විදින්න දෙන්න එපා. විද්දොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. මතක තියාගන්න මේකට විස බීජයක් ගිහිලා මේ කාටිලේජ් කොටසට විස බීජයක් ගියොත් මේක ඇඹරෙන්න පුළුවන්, ඇද වෙන්න පුළුවන්, කැත වෙන්න පුළුවන්. මේ කන් පෙත්තේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබ අලංකාරය වැඩි කරගන්න ගිහිල්ලා අවසානයේ වෙන්නේ ඔබේ තිබුණු රූපත් බවවත් නැති වෙලා යන එකයි.
ඒ නිසා හොඳින් මතක තියාගන්න කොයි වෙලාවකවත් කනේ කාටිලේජ් මේ කොටසේ අලංකාරයට කරාබු දාන්න යන්න උත්සාහ ගන්න එපා. ඒක තමයි අද දවසේ අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වුණු පණිවිඩය. එහෙනම් බොහොම ස්තුතියි මේකට සවන් දුන්නට. සුබ දවසක්.